ඔයත් අද කරන්න ඕන වැඩේ හෙට කල් දාන කෙනෙක්ද? අද කරන්න බෑ හෙට කළාම ඇති. එහෙම නැත්තම් මම අද ෆෝන් එක බලනවා, YouTube යනවා, TikTok බලනවා, හෙට වැඩේ කරන්න පුළුවන් කියලා හිතනවාද? මේකට අපි කියන්නේ procrastination කියලා. කට්ටිය මේක ගැන ගොඩක් කතා කරනවා. සමහර වෙලාවට කට්ටිය කියනවා මේක මේ විනයක් නැතිකම. එහෙම නැත්නම් කාලය කළමනාකරණය කරන්න දන්නේ නැතිකම. සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වීම හන්දා ඇති වෙන දෙයක් කියලා. ඇත්තටම එහෙමද? එහෙම නැත්නම් මීට වඩා යටින් මීට වඩා ගැඹුරු අර්ථයක් හැඟවිච්ච දෙයක් තියෙනවද? අද අපි ඒක ගැන කතා කරමු. ඒ වගේම procrastination වලින් ගොඩ යන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ හැමදාම තවත් mental health round table YouTube වීඩියෝ එකක් එක්ක. ඔයගොල්ලෝ මේ වෙනකොට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලේ subscribe button එක ඔබන්න, bell icon එක ඔබන්න. එතකොට ඉදිරියේත් මේ වගේම වීඩියෝ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. procrastination බාලගිරි දෝෂය වගේ හැමදේම හෙටට කල් දාන එක. ගොඩක් කට්ටිය මේක ගැන කතා කරලා තියෙන විවිධ ක්ෂේත්‍රවල ඉන්න කට්ටිය මේකට මුණ පානවා. මාත් මුණ පානවා සමහර අවස්ථාවලදී. නැත්නම් කරන්න තියෙන වැඩේ සම්බන්ධයෙන්. මේක assignment සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විභාගයකට ලෑස්ති වෙන එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, පාඩම් කරන එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් අලුතෙන් අමුතුවෙන් කරන දෙයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. කල් දානවා. ඇයි මේ කල් දාන්නේ? මොකද්ද හේතුව? කම්මැලිකමද? කාලය කළමනාකරණය දන්නේ නැතිකමද? එහෙමත් නැත්නම් විනයක් නැතිකමද? මොකද්ද මෙතන වෙන්නේ? procrastination කියලා කියන්නේ මෙහෙම කල් දාන එක අවශ්‍ය කරන හැම සම්පතක්ම තිබිලා, අවශ්‍ය කරන හැම තොරතුරක්ම කරන්න, අවශ්‍ය කරන හැම උපකරණයක්ම තිබිලා දැන් නොකර පරක්කු කරොත් ඒක තමුන්ට negatively effect වෙනවයි කියලා දැනගෙන ඒත් පරක්කු කරන එක තමයි procrastination කියලා කියන්නේ. හැබැයි හැම පරක්කු කිරීමක්ම procrastination නෙමෙයි. අසනීපයක් හන්දා දේවල් පරක්කු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් සම්පත් නැතිකම, අවශ්‍ය කරන උපකරණ මෙවලම් නැති හන්දා පරක්කු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙන යම්කිසි බාහිර හේතුවක් හන්දා පරක්කු කරන්න පුළුවන්. ඒක procrastination නෙමෙයි. අවශ්‍ය කරන හැමදේම තිබිලත් ඒත් වැඩේ කරන්න නැත්නම් එතන තමයි procrastination. මම අර කලින් කිව්වා වගේ කට්ටිය හිතනවා මේක විනයක් නැතිකම, time manage කරගන්න දන්නේ නැතිකම හන්දා ඇතිවෙන දෙයක් කියලා. හැබැයි හොයාගෙන යනකොට කට්ටියට පේන දෙයක් තමයි ඇත්තටම එහෙමම දෙයක් නෙමෙයි. ඒක මේ උඩින් තියෙන දේ. ඊට යටින් අතුලාන්තෙන් මූලික විදිහට තියෙන ගැටලුවක් තියෙනවා. ඒ තමයි emotional regulation issues. ඒ කියන්නේ තමුන්ගේ භාවයන් පාලනය කර ගැනීමේ ගැටලු. අලුතෙන් වැඩක් කරන්න පටන් ගන්නකොට, අලුතෙන් දෙයක් කරන්න යනකොට ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක්ද එන්නේ? සමහරුන්ට බයක් දැනෙන්න පුළුවන්. තැතිගැන්මක් දැනෙන්න පුළුවන්. ආතතියක් දැනෙන්න පුළුවන්. එතකොට සමහර කට්ටිය ඒක මගාරින්න උත්සාහ කරනවා. ඒ ස්ට්‍රෙස් එක, ආතතිය. ඒක හන්ද අවොයිඩ් කරන්න වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර කට්ටිය ඉන්නවා ඒක කරන දේ හරියට කරන්න ඕන. පර්ෆෙක්ට්ලි කරන්න ඕන. 100% කරන්න ඕන. එහෙම කරන්න බැහැයි කියලා තමුන්ට හිතනකොට මගාරන අය ඉන්නවා. එහෙමත් නැත්නම් ලැජ්ජාව හන්දා මේක මට කරන්න බෑ. මේක කළොත් කට්ටිය මට hina වෙයි. ඒක හන්ද මම මගාරිනවා කියන අය. ඒ හැම දෙයින්ම එන ස්ට්‍රෙස් එක, ආතතිය, ඉමෝෂනල් ඩිස්රෙගියුලේෂන් එක පාලනය කරන්න ලේසිම දේ තමයි ඒක නොකර ඉන්න එක, අවොයිඩ් කරන එක. එහෙම අවොයිඩ් කරාම తాවකාලික විදිහට මානසික සහනයක් හම්බෙනවා. නැතුව නෙමෙයි. ඒත් ඒක කෙටි කාලීනයි. විනාඩි කීපයක් වෙන්න පුළුවන්. හැබැයි මේ විනාඩි කීපයක ස්ට්‍රෙස් රිලීෆ් එකත් සමහර වෙලාවට ඇබ්බැහි කාරකයක් වෙන්න පුළුවන්. ඒකම දිගටම කරන්න පුළුවන්. හැබැයි ඒක දීර්ඝකාලීන වශයෙන් ගත්තොත් ඒක නරක විදිහට බලපානවා. කැනඩාවේ ඔටාවා වල තියෙන කාල්ටන් යුනිවර්සිටි එකේ ටිම් පිචල් කියලා සයිකොලොජිස්ට් කෙනෙක් ඉන්නවා. ඒ සයිකොලොජිස්ට් අවුරුදු 25ක කාලයක් තිස්සේ මේ procrastination සම්බන්ධයෙන් රිසර්ච් කරන කෙනෙක්. එයාගේ එක පොතක් තියෙනවා Solving the Procrastination Puzzle කියලා. ඒකේ කියන විදිහට ජීවත් වීම කියලා කියන්නේ මොහොතින් මොහොත කරන්න තියෙන දේවල් පිළිවෙලට කරගෙන යාම. procrastination කියලා කියන්නේ ඒ කරන්න තියෙන දේවල් කල් දානවා. එතකොට ජීවත් වෙන එකත් විඳින එකත් කල් දැමීමකට ලක් වෙනවා. මේකේ ගැටලුව කියන්නේ කල් දැමීමත් එක්ක අපේ කාලය අතපසු වෙනවා. කාලය, අපි ජීවත් වෙන කාලය කියන්නේ අපි කියනවා non renewable resource එකක්. අපිට ආපහු පුනර්ජනනය කරන්න බැරි සම්පතක්. පස්සට දාන්න අපිට හොඳින් ගත කරන්න පුළුවන් කාලය, ජීවත් වෙන කාලය අඩු වෙනවා. මොකද්ද ඔයගොල්ලන්ට procrastination වළක්වන්න පුළුවන් ක්‍රමවේදය? ටිම් පිචල් එයාගේ පොතේ දක්වලා තියෙනවා Zen කතාවක්. ඒ Zen කතාවේ විදිහට නවක හාමුදුරු කෙනෙක් ප්‍රවීණ හාමුදුරු කෙනෙක්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ හාමුදුරුවෝ අහනවා කොහොමද මම නිර්වාණය කරා යන්නේ? ප්‍රවීණ හාමුදුරුවෝ ඒකෙදි කියනවා ඔයා ආහාර වළඳලා ඉවරද? ඉවරයි නම් පාත්‍රය හොදන්න. ඒක තමයි පළවෙනි පියවර. කෙටි කතාවක්, ඊ타ත්ම කෙටි කතාවක්.
හැබැයි ඒකේ හැඟවිච්ච ලොකු අර්ථයක් තියෙනවා. ඒ තමා ලොකු දේවල් කරා යන්න කලින් ඊළඟට කරන්න තියෙන හරිම සහ කුඩාම පියවර කරන එක. දැන් ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක සයිකල් එකක් විදිහට එන්නේ. ඒකෙදි මුලින්ම අපිට මතක් වෙනවා අපිට කරන්න තියෙන දේ, අපිට කරන්න තියෙන ටාස්ක් එක. ඊට පස්සේ ඒකත් එක්ක අපිට ආතතියක් ගොඩනගෙනවා. අපි ඕවර්වෙල්ම් වෙනවා, බය වෙනවා. ඊට පස්සේ අපි ඒක මගහරින්න උත්සාහ කරනවා. මගහරින එකෙන් අපිට පොඩි ස්ට්‍රෙස් රිලීෆ් එකක් දැනෙනවා. ඒ ස්ට්‍රෙස් රිලීෆ් එකත් එක්ක අපේ ඔළුවේ පිටිපස්සේ දුවනවා මට මේක කරන්න තියෙනවා හැබැයි මම මේක මගහැරියා නේද කියලා. ඒකත් එක්ක වරදකාරී හැඟීමක් එනවා. ඒත් එක්ක ඩෙඩ්ලයින් ප්‍රෙෂර් එක එනවා. තව දවස් කීපයයි තියෙන ඉවර කරන්න මං කොහොමද කරන්න කියන එක. ඒකත් එක්ක පැනික් මෝඩ් එකකට යනවා. ගොඩක් තව ස්ට්‍රෙස් වෙනවා. ඊට පස්සේ සිතුවිලි දාමයක් ගොඩනගෙනවා. මම හරි නෑ, මම කම්මැලි, මට කරගන්න බැරි කෙනෙක්, මම නරක කෙනෙක් කියලා. ඊට පස්සේ තව අවොයිඩ් කරන්න ගන්නවා. අපි මේ අවොයිඩ් කරන වෙලාවට ෆෝන් බැලුවත්, TikTok ගියත්, YouTube shorts බැලුවත්, Instagram stories බැලුවත්, doom scroll කරත් අපි ඒක ආසාවෙන් කරන දේවල් නෙමෙයි. අපි ඒක తాවකාලිකව ස්ට්‍රෙස් එක පාලනය කරගන්න කරන දේවල්. හැබැයි කොයිම වෙලාවකවත් එතන රිලැක්ස් වීමක්වත් අපිට සතුටක් ලබා දෙන්නේවත් නැහැ. මොකෝ අපේ ඔළුව පිටිපස්සේ හැම වෙලාවෙම දුවනවා අපි මේ කරන දේ සම්බන්ධයෙන් වරදකාරී හැඟීමක්. වරදකාරී හැඟීම අඩු කරන්න බෝලේ හාට මෙහාට පාස් කිරීමක් තමයි කරන්නේ. මේ සිතුවිලි දාමය මොකක්ද? මේකේ තියෙන චක්‍රය මේකයි කියලා අපි දැනගත්තට පස්සේ අපිට අපේ එන හැඟීම් සහ සිතුවිලි දාමයන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒක සම්බන්ධයෙන් මොනවා හරි ක්‍රියාමාර්ගයක යෙදෙන්න. මොනවද මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් වළක්වන්න පුළුවන් ක්‍රියාමාර්ග? ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒකේ තියෙන පළවෙනි එක තමයි මම తాවකාලික සුවයක් සොයන්නේ නැහැ. මම දීර්ඝකාලීන වගකීම සහ දීර්ඝකාලීන කරන්න තියෙන දේට යොමු වෙනවයි කියන ඔළුවේ මන්තරය තියාගන්න එක. ඊට පස්සේ කරන්න පුළුවන් ප්‍රැක්ටිකල් ස්ට්‍රැටජිස් ටිකක් අපි බලමු. එකක් තමයි මම අර කලින් කිව්ව සෙන් කතාවේ වගේ ඊළඟට කරන්න තියෙන පොඩිම හරිම ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අඳුරගෙන ඒකේ නිරත වෙන්න. මේස ගාවට ගිහිල්ලා වාඩි වෙනක වෙන්න පුළුවන්. ලැප්ටොප් එක දිගාරින එක වෙන්න පුළුවන්. කම්පියුටර් එක ඔන් කරන එක වෙන්න පුළුවන්. වර්ඩ් ඩොකියුමන්ට් එක ඕපන් කරන එක වෙන්න පුළුවන්. පොත දිගාරන වෙන්න පුළුවන්. හයිලයිටර්ස් ටික ගන්න වෙන්න පුළුවන්. නෝට්බුක් එක ගන්න වෙන්න පුළුවන්. ඒ පොඩි දේට විතරක් අවධානය යොමු කරලා පියවරෙන් පියවරට කරගෙන යන්න. අනිත් එක තමයි 5 minute rule. විනාඩි 15ක් පාඩම් කරනවා. පැය භාගයක්, පැයක් පාඩම් කරනවා. මං අද පැය 2ක් පාඩම් කරනවා. එහෙම කියලා හිතන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලා හිතන්න මම අද විනාඩි 5ක් පාඩම් කරලා පටන් ගන්නවා. වාඩි වෙලා පාඩම් කරන්න ගන්න. වාඩි වෙලා වැඩේ කරන්න පටන් ගන්න. වැඩේ කරගෙන යනකොට අපි ෆ්ලෝ ස්ටේට් එකකට යනවා. වැඩේ කරන්න පුළුවන්. හිතන තරම් අමාරු නෑ. මේක කරගන්න පුළුවන් කියලා මොටිවේෂන් එක බිල්ඩ් අප් වෙනවා. එතකොට විනාඩි 5 ඉබේම විනාඩි 10, 15, විනාඩි 30 දක්වා යන්න පුළුවන්. අපි මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් වළක්වන්න උත්සාහ කරන එකේදී, ප්‍රොක්‍රැස්ටිනේෂන් හරිගස්සන්න උත්සාහ කරන එකේදී කරන එක තවත් වැරදි දෙයක් තමයි අපි මොටිවේෂන් හොයන්න උත්සාහ කරනවා. මොටිවේෂන් හොයන්න උත්සාහ කරන්න එපා. මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්න. පොඩියට හෝ කරන්න පටන් ගන්න. වැඩේ කරගෙන යනකොට මොටිවේෂන් ඉබේම ඔයා ගාවට එනවා. අනිත් එක තමයි අපි ඒ වැඩේ කරන්න ඕන කරන පුරුදු නැත්තම් හැබිට්ස් නිර්මාණය කරන්න අපිට ඩිසිෂන් එකක්, සිතුවිල්ලක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක කරනවා කියලා හිතන්න ඕනේ නැහැ. තැනකට අවස්ථාවකට හැබිට් එක ආදේශ කරගන්න. මම මේසෙන් වාඩි වුණාම පොත කියවනවා. එහෙමත් නැත්නම් මම කොෆි ෂොප් එකට ගියාට පස්සේ ලැප්ටොප් එකේ ඒ ඩොකියුමන්ට් එක ඕපන් කරනවා. එහෙමත් නැත්නම් ලයිබ්‍රරි එකට ගියාට පස්සේ මම වර්ඩ් ඩොකියුමන්ට් එක ඕපන් කරලා අසයින්මන්ට් එක කරනවා. යම්කිසි තැනකට, යම්කිසි අවස්ථාවකට ආදේශ කරගන්න. එහෙමත් නැතුව බලෙන් සිතුවිලි ගොඩනගා ගන්න උත්සාහ කරන්න එපා. ඒක පුරුද්දක් බවට පත් වුණාට පස්සේ ඒක දිගටම කරගෙන යන එක ගැටලුවක් නැති වෙනවා. අනිත් එක තමයි වැඩේ කරන්න තියෙන බාධක අඩු කරන්න. ඒ කියන්නේ අපිට ගොඩක් පුරුද්දක් තියෙන ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක නම් පාඩම් කරන තැනින්, වැඩේ කරන තැනින්, අසයින්මන්ට් එක කරන තැනින් ෆෝන් එක ටිකක් ඈත් කරලා තියන්න. ටිකක් දුරකින් charge වෙන ගහලා තියන්න. notifications off කරන්න. අවශ්‍ය කරන මෙවලම් ටික ළඟින් තියාගන්න. notebook එක, highlighter එක, එහෙම නැත්නම් notes ටික, ඊට අමතරව laptop එකේ තියෙන document එක, ඒ වගේ දේවල් කිට්ටුවෙන් තියාගන්න. ෆෝන් එකක, laptop එකක වුණත් ඩෙස්ක්ටොප් එකේ ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් එක විතරක් පේන්න තියෙනවා නම් ඒකට තමයි කෙලින්ම හිත යන්නේ. ප්‍රොක්‍රැස්ටිනේෂන් එනකොට හැම වෙලාවෙම වගේ එන තවත් දෙයක් තමයි මේක වැඩක් ඇති දෙයක් නෙමෙයි. මේක කරාට කිසිම වැදගත්කමක් නැහැ. මේකෙන් මොකුත් වෙන්නේ නැහැ කියලා හිතන එක. මේ අසයින්මන්ට් එක කරයි කියලා ලකුණු පොඩ්ඩයි එන්නේ. ඒ සිතුවිල්ල එනකොට ටාස්ක් එක ගැන හිතලා ආපහු ඔයාගේම ප්‍රශ්න කරගන්න. මේ වැඩේ වැදගත් ඇයි? ඔයාගේ දීර්ඝකාලීන අරමුණට
මේ වැඩේ සම්බන්ධ වෙන්නේ දායක වෙන්නේ කොහොමද කියලා. අවසානම දේ තමා තමුන්ට කරුණාවන්ත වෙන්න. ඉඳලා හිටලා පොඩ්ඩක් ප්‍රොක්‍රැස්ටිනේට් වෙනවා වෙන්න පුළුවන්. දැන් මට වුණත් සමහර වෙලාවට අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලියන එක පොඩ්ඩක් ඔළුවෙන් ප්‍රොක්‍රැස්ටිනේට් වෙන වෙලාවල් තියෙනවා. සමහර දවස්වලට සමහර අවස්ථාවලට වටාපිටාවේ සිද්ධ වෙන දේවල් එක්ක ප්‍රොක්‍රැස්ටිනේට් කරන්න හිතෙන්න පුළුවන්. ඒක කමක් නෑ. මේක මට අමාරුයි. මේක වෙනුවෙන් මං අද පොඩි පියවරක් හරි ගන්න. කමක් නෑ. මම අද මේක හරි කළානේ කියලා හිතන්න. ඒකෙන් තමුන්ගෙන් 100% බලාපොරොත්තු වෙන එක, පර්ෆෙක්ෂනිසම් බලාපොරොත්තු වෙන එක අපිට අඩු කරන්න පුළුවන්. මොකෝ පර්ෆෙක්ෂනිසම් වලට යොමු වෙනවා කියලා කියන්නේ ප්‍රොක්‍රැස්ටිනේෂන් වලට තවත් හේතුවක්. එතකොට තමුන්ට කරුණාවන්ත වීම හරහා ප්‍රොක්‍රැස්ටිනේෂන් අඩු කරන්න පුළුවන්. ප්‍රොක්‍රැස්ටිනේෂන් වළක්වා ගැනීම, ප්‍රොක්‍රැස්ටිනේෂන් නැති කිරීම සම්බන්ධයෙන් ටේක් හෝම් මෙසේජ් එක මොකක්ද? ප්‍රධානතම දේ තමා ඊළඟට කරන්න තියෙන පොඩිම සහ හරිම දේට යොමු වෙන එක. ඒ වගේම මොටිවේෂන් පසුපස හඹා යන්න එපා. වැඩේ කරන්න පටන් ගන්න. පොඩියට හරි වැඩේ කරන්න පටන් ගන්න. එතකොට මොටිවේෂන් ඔයා කරා එනවා. මම මේ කියපු දේවල් ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? මම මේ කියපු දේවල් එක්ක ඔයගොල්ලෝ එකගද? මීට වඩා වෙනස් අදහස් ඔයගොල්ලෝ ගාව තියෙනවා. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අපේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ඒ වගේම අනිත් අයත් එක්ක මේ වීඩියෝ එක බෙදා හදා ගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉදිරියේ මේ වගේම වැදගත් වීඩියෝත් එක්ක ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න මම බලාපොරොත්තු වෙනවා.